අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ තමන්ගේ පාර්ලිමේන්තු කතාව ඇතුළතදී රෙදි ගලවපු කීප දෙනෙක් හිටියා. ඒ රෙද්ද ගලවපු කීප දෙනා අතරින් ප්‍රධානතම චරිතය බවට පත් උනේ වටගල. නියෝජ්‍ය ඇමති වටගල හිතන් ඉන්නේ රනිල් වික්‍රමසිංහලා ඔක්කොම පාගලා දාලා අනුරගේ හොඳම වීරයා වටගල කියලා. ඇත්තටම අපිත් කල්පනා කරා මේ වටගලට නියෝජ්‍ය ඇමතිකමක් දුන්නේ කියලා. වටගල ගොන් තඩියෙක් කියලා දැන් මේ වෙද්දී මාලිමාව තේරුම් අරන් ඉන්නේ. ඒ හින්දා තමයි වටගලට නියෝජ්‍ය ඇමතිකමක් දීලා සෙටල් කරේ. ඉස්සර කාලේ වුණත් පඩිපෙළේ නීතිඥවරු විදිහට නඩුවලට පෙනී ඉන්නේ නැතුව නඩුව ඉවර වෙච්ච ගමන් ඇවිල්ලා වොයිස් කට් දෙන එක තමයි වටගලලා කළේ. දැන් ඔන්න වටගල එදා කියනවා මාධ්‍ය මර්ධනය කරන්න ජනාධිපතිවරයා ඇතුළු අනිත් පිරිසට යම් කෙනෙකු අත තියනවා නම් ඒ අයට විරුද්ධව හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න ඔන්න අපි සූදානම් මේ හදිසි නීතිය පාවිච්චි කළා කියලා. ඒකටම ඔළුව වනවන නියෝජ්‍ය ඇමතිත් එතන හිටියා. දැන් දෙන්නටම සනීපයිනේ. දැන් ඊයේ ජනාධිපතිතුමා කිව්වා අයියෝ ඔය කතා අපි ගණන් ගන්නවත් නෑ අපිට අදාළ නෑ. අන්න ඒක තමයි පොලිසිය එක කියන දේ ගණන් නොගෙන ඇත්තටම 159 රෙද්දක් ඇඳගෙන ඉන්නේ වෙන කවුරුත් හින්දා නෙමෙයි ජනාධිපති හින්දා. ඒ නිසා ගෙදර තියෙන බුදු පිළිම ඔක්කොම අයින් කරලා ජනාධිපතිගේ ෆොටෝ එකක් ගහගත්තට පාඩු නෑ. ඔය විදිහට රැඳිලා ඉන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක හින්දා. නැත්තම් කරන ගොන් තකතිරු වැඩවල හැටියට මේ වෙද්දි මේ ජනතාව ගහලා පන්නලා මේ වටගල කියපු කතාව කොච්චරනම් සෝෂල් මීඩියා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වැරදි විදිහට ගත්තද. ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා හදිසි නීතිය පාවිච්චි කරන්නේ කිසිදු ආකාරයක මර්ධනයකට නෙවෙයි කියලා. එහෙම තියනකොට මේ ගොන් තකතිරු වැඩේ කරලා තවත් ඉන්නවන් ලැජ්ජ නැතුව ජනාධිපතිතුමා මේක නිවැරදි කරපු එක හොඳයි. මේ වගේම තමයි අපි කියනවා වටගලට හඳුන්නෙත්තිට කරුණාකරලා පුළුවන් තරම් මයික් වලින් ඈත් කරලා තියන්න. හඳුන්නෙත්ති කට ඇරියොත් සංසාරේ ඉවරයි. ඒ නිසා හඳුන්නෙත්ති වටගල මේ කියන දෙන්නම මයික් වලින් ඈත් කරලා තියන්න. නැත්තම් ජනාධිපතිට ආයේ ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්න වෙනවා. ඊළඟට ඔය චතුරංග අබේසිංහට කරුණාකරලා ඔය Facebook එකේ කොටන්න ඉඩ දෙන්න එපා. නැත්තම් අර චිත්‍ර පොත් ඉල්ලලා පාට කරන පොත් ඉල්ලලා මේ කෝටි ප්‍රකෝටි ගණන් තියෙන පෞද්ගලික අංශෙත් වැඩ කරපු මිනිස්සුනේ යකෝ හෙන ගහනවාද අපි මෙච්චර අපේ අතේ පයේ තියෙන සල්ලි වියදම් කරගෙන ගම් වතුර සහනාධාර දීලා මිනිස්සුන්ට උදව් කරද්දී තමන්ගේ ගෙදරින් රුපියල් 50000ක් වියදම් කරා නම් හෙන ගහනවාද මේ මිනිස්සුන්ට මොන හරි දෙන ඔය පොත් එක ගන්න රුපියල් 10000ක් යයි උපරිම. ඒකත් මිනිස්සුන්ගෙන් ඉල්ලන්න එපා. මේ වගේ ගොන් තකතිරු සෙට් එකක් ඉන්නවා. කරුණාකර ඔය සෙට් එක පොඩ්ඩක් පැත්තකට කරලා තියන්න නැත්තම් මාලිමා ආණ්ඩුවට වෙන දේ හොයාගන්න බැරි වෙයි.